Hello guys, welcome back to my YouTube channel. ඔන්න අදත් අරගෙන ආවා ස්ටඩි වගේ එකක්. අද නම් මම ලෙඩ වෙලා ඉන්නේ ඒක නිසා නැගිටි ටිකක් පරක් වෙලා. 8:00ට විතර මගේ ඇඳයි මේසේ ගොඩාක් හැඩි වෙලා තියෙන්නේ. අපි මුලින්ම මේක අස් කරලා ඉමු. අස් කරලා මම මොප් කරලා ඔක්කොම ටික ඉවර කරා. ඊට පස්සේ ඉතින් බිම වේලෙනකන් කියලා මම එළියට ගියා පාඩම් කරන්න. මුලින්ම පටන් ගත්තේ මම බයෝ එසේ එකක් ලියන්න. එසේ එකක්ම නෙවෙයි පොඩි කොටසක් කලින් දවසක පාඩම් කරපු. ඒක ලියලා ඉවර වෙලා මම පටන් ගත්තා කෙමිස්ට්‍රි පාඩම් වගේක් තියරි වගේක්. ඒ ටික පාඩම් කර ෂෝට් නෝට් ගන්න. මේ ෂෝට් නෝට්මත් නෙවෙයි මම ලියද්දී සමහර වෙලාවට පාඩම් කර ලියනවා. ඉතින් මේ විදිහට පාඩම් කර ලියන්න තමයි පටන් ගත්තේ. ඒක භාගයක් ලියද්දි මම ඇතුළට ගියා. ඇතුළට ගිහලා කෑමත් කෑව උදේට. ඊළඟට ආයෙත් ඉතින් නවත්තපු තැනින් වැඩේ පටන් ගත්තා.
ටිකකින් හොඳටම වහින්න පටන් ගත්තා. ඒකත් ඉවර වෙලා මම නෑවා. ඉතින් නාලා ඇවිල්ලා දවල්ට කෑම කෑවා. කෑම කාලා ආයෙම මම තව පාඩමක් පටන් ගත්තා. ඒ විදිහට තීර ටික පාඩම් කරගෙන යන්න, පාඩම් කරනවා කියන්නේ මතක් කරගෙන යන්න. මම අද ගොඩක්ම කරන්නේ කෙමිස්ට්‍රි. මට හෙට පේපර් එකක් තියෙනවා. ඒක නිසා. ඊට පස්සේ ඕක කරලා මම 4:00 විතර ඩෙන්ටල් ගියා. යන්න කලින් මෙන්න මේ ටික කපලා වතුරට දැම්මා. ඉතින් ගිහින් යනකොට 4:10යි ඇවිල්ලා තමයි කුමාරිකා ටික හදලා ගත්තේ. මං උදේ ඉඳන් ලෙඩ වෙලා කිව්වනේ මට ගෑස්ට්‍රයිටිස් හැදිලා ගොඩක් අමාරු වෙලා ඉන්නේ. ඒක නිසා තමයි මේක හදාගෙන බිව්වේ. ඊළඟටත් ආයෙම ගත්තේ කෙමිස්ට්‍රි. මම ඩෙන්ටල් එකට ගිහිල්ලා එතන ගොඩාක් වෙලා හිටියනේ. ඒ වෙලාවේ බයෝ ටිකක් පාඩම් කරා. දැන් මං අපේ ගෙදර අයට අමතක වෙලා මං ලෙඩ වෙලා කියලා රෑට කන්න ගෙනල්ලා තිබුණෙත් මට හොඳ જાතියක් නෙවෙයි. ඒත් ඉතින් මං ඒක ටිකක් කෑවා. කාලා වැඩ ටික ඉවර කරා. ඉවර කරලා නිදාගන්න ගියා. ඉතින් නිදාගන්න ගිහිල්ලා ඇඳට ගිහිල්ලත් ආයෙම කිරි එකක් හදවගෙන බිව්වා අම්මට කියලා. මොකද ලෙඩ වෙලා ඉන්නේ. ඒක නිසා. ඉතින් අදට vlog එක ඉවරයි. ගිහින් එන්න. බයි බයි.